අපි ඉන්නේ යුද පිටියේ. We are in a battlefield. අපි ආත්මික සංග්‍රාමයක ජීවත් වෙනවා. We are living in a spiritual warfare. 2026 වසර Year 2026. කිසිම ආකාරයකින් හෙට උදෑසන හිමිදිරියේ ඉඳලා මේ රටට හොඳ නැහැ. It's not good in any means to this country from next morning itself. ඉතා භයානක ලෙස මේ රටේ මිනිස්සු දැඩි අවධානයකට මුහුණ දෙන්න යනවා. Dangerously, people are going to face high risk of this country. ඒක විතරක් නොවේ. Not only that, ඉතා භයානක රෝග, භයානක ප්‍රශ්න, භයානක අර්බුද වලට 2026 ඔබට මුහුණ දෙන්න සිදු වෙනවා. you will have to face dangerous crises, issues and sicknesses in year 2026. 2026 කියලා කියන්නේ මේ ශ්‍රී ලංකා දේශයට මරහුගේ දේශය වගේ දේශයක්. 2026 will be like a death land for this year. අපි අතර සිටින ගොඩක් අය අපිට අපි අතරින් සමුගනීවි. Most of those among us, they will depart from us. අපි දැකපු ගොඩක් අය පොළවෙන් යයි. Most that we have seen, they will depart from this earth. නැවත වතාවක් අපේ රටේ ලේ වගුර ගනී. Once again in our country, there will be bloodshedding. ඒ වගේම අපේ මනුෂ්‍යයන් ඉතා තද අමාරුවකට පත් වෙයි. Similarly, people will be facing greatest difficulties. මතු සිදුවෙන්නේත් පෙර සිදුවුණු දේමයි. In future also, what's happening is what has already happened in the past. කවදාවත් අලුත් දෙයක් මේ පොළවේ සිද්ධ වෙන්නේ නැහැ. No new thing is happening on this earth. හැමදාම සිද්ධ වෙන්නේ පෙර තිබුණු දේමයි. Every day what was in the same past will be repeating. ඉතින් ඔබ මතක තියාගන්න 2026 කිසිම කෙනෙකුට හොඳ වෙන වසරක් නෙවෙයි. So you remember 2026 is not good for anyone. 2026 ඔබ ප්‍රාර්ථනා කරන්න ලබන අවුරුද්දේ ඔබ දෙසැම්බර් 31 වෙනිදා මෙතන ඉන්න ලැබෙන්න කියලා. You wish that you make a wish that you will be able to be here in next year 31st December night. අපි භයානක ලෝකයකට මුහුණ දෙන්න යනවා. We are going to face to a dangerous world. හය පන්තියට කොච්චර අපි එපා කිව්වත් පෙළපොත් වලට ලිංගික විපර්යාසය සහ සමලිංගිකත්වය ගැන දැම්මා. They entered into the syllabus of grade 6 that homosexuality, how much we ask them not to do that. ඒ වෙනුවෙන් වෙබ්සයිට් එක ලංකාවේ ස්ථිර වශයෙන් ඇරලා තියෙනවා. Website has also confirmed in පෙළපොත් වලට ලිංගික අධ්‍යාපනය අපි කොච්චර එපා කිව්වත් ඒක දාලා තියෙනවා. how pretty much we are asked not to put it, they have entered into the grade syllabus. අපි ඒකට ගොඩක් යාඥා කළා, තවත් යාඥා කරන්න ඕනේ. And still we ought to pray. අපි සංග්‍රාමයක ඉන්නවා. සංග්‍රාමයක් තුල ගමන් කරන විට ඔබ හිතා ගන්න එපා අපි විවේක ගත්තොත් අපිට දිනන්න පුළුවන් කියලා. In a warfare, when we are in a warfare, if you take a rest, don't think that you will ever be able to win. මට අවශ්‍යයි මේ රාත්‍රියේ ඔබට කියන්න ඔබ 2026 එකම දවසක්වත් උදාසීන වෙන්න එපා, කම්මැලි වෙන්න එපා. ඔබ වේගෙන් දුවන්න අවශ්‍යයි, යුද්ධ කරන්න අවශ්‍යයි. Don't be lazy on a single day in 2026. You need to work fast, run fast and work. ඔබ යම් කෙනෙක් මොනෑම හේතුවකින් හරි විවේක ගත්තොත් ඔබ පහසු ගත්තොත් ඔබ අදහයටපත් වුණොත් සතුරා ඔබව අනිවාර්යයෙන්ම දැහ ගන්න යනවා. If you take it easy and take a rest, definitely Satan is going to catch you. හැබැයි ඔබට එක දෙයක් කියන්නට ඕනි, දෙවියන් වහන්සේ ලෝකයා උදෙසා අතිශයින් ප්‍රේම කරමින් සිටිනවා. But God is keep on loving the world immensely. අපි ඒ ප්‍රේමණීය දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස 2026 අපි ඒ ප්‍රේමයේ යටතේ ඉමු, කොහෙටවත් එහෙම හදුවන්නේ නැතුව. Let's under the shadow of that love in 2026 without running here and there. ඔබ ස්වාමීන් වහන්සේගේ පාද පාමුලෙන් දශමයක්වත් ඉවත් වෙන්න එපා. Don't walk away even at single decimal from God's feet. ඔබ මොහොතකට හරි ඉවත් වුණොත් ඔබව සතුරා ගිල ගන්න යනවා. Even for a while you walk away, Satan is going to get hold of you. ඔබව ආරක්ෂා කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේට 2026 ඔබ ස්වාමීන් වහන්සේත් එක්ක ඉන්නෝ නම් විතරමයි. Lord can protect you in 2026 also if you are only staying with God. ආර්ථිකය මාර්තු 16න් පස්සේ ඉතාම නරක විදියට අපේ රටට කඩාගෙන වැටෙනවා. After 16 March, economy will be collapsed in very bad manner. ආයෙත් අපේ රටේ දෙපිරිසක් එකතු වෙලා ලේවගුරලා පාරවල් වල මරා ගන්නවා. Again, two parties will be killing each other on road in our country. හරියටම අගෝස්තු 27 වෙනිදා වෙනකොට ලියලා තියාගන්න මේ රටේ
තීරණාත්මක පෙරලියකට ආයි දේශය පත් වෙනවා. By 27th of August, there will be a controversial situation in the country once again. ඒ විතරක් නෙවෙයි. Not only that, මේ රට ලෝකයේ හමුවේ ආහාර කෑම කන්න අතදික් කරන්න වෙනවා. the country, as a country, we had to beg before the world to have provide our meals. ආයෙත් ස්වභාවික විපතක් ශ්‍රී ලංකාවට එනවා ලබන අවුරුද්දේ මැයි ජූනි වෙනකොට. A natural disaster calamity will be having Sri Lanka by May, June next ඒ year. ස්වභාවික විපතින් දස් ගාණක් මිනිස්සු එක රැයෙන් මැරෙන්න යනවා. Thousands of people are going to die overnight by that ඒක භයානක calamity. ලෙස රාත්‍රී කාලයක හමන භයානක ව්‍යසනයක්. It's a dangerous disaster coming in at night time. මම ඔබට කියනවා ලබන අවුරුද්ද ඊටම නරක විදියට මේ රටට බලපානවා. I'm telling you, next year is impacting this country in a very bad manner. කවුරු මොනවා කිව්වත් කවුරු මොන තැනක සිටියත් ස්වාමීන් වහන්සේ මට කියපු දේ නම් ලබන අවුරුද්ද මරුන්ගේ දේශයක් වෙන්නට යනවා. Whatever said and done, what Lord said me is next year will be a death's world. ඒ විතරක් නෙවෙයි ආර්ථිකව ලෝකයේ හැමේ ඊටම පහළ මට්ටමට කඩා වැටෙන්න යනවා. Financially, our country will be collapsed to a very minority situation. කවදාවත් නැති විදියට මහ ජනතාව දේශපාලනඥයන් සමග ආයෙත් මුහුණට මුහුණට හැප්පෙන්නත් ඒ වගේම සමහර දේශපාලනඥයෝ ජීවිතුන් අතර සමුගන්න තරම් දක්වා අපේ රටේ කැරලි කෝලහල වැඩි වෙනවා. Public will be fighting with politicians and there will be rebels among and two conflicts. ප්‍රධාන පාරවල පාරවල මහ වීදිවල ආයෙත් දුම නගින්න පටන් ගන්නවා. On Main Street there will be smoke again. ඒ වගේම සුව කරන්න බැරි භයානක ලෙඩවල් 7කින් මේ රට පීඩා විඳින්න This යනවා. country will be suffer from 7 uncurable diseases. එක පීඩාවක් තමයි සුව නොවන ඔළුව එකක්කම. One sickness is headache that is not healing. දෙවෙනි පීඩාව තමයි Second pledge is නහයෙන් කටින් ලේ දමලා එක පාරට ඉද්දි ලේ දමන එක. all of a sudden you are vomiting blood. ඒ ලේ දමන විට ඒක නතර කරන්න බැරුව ඒ මනුස්සයා එකෙන් මැරෙනවා. The man is dying out of that blood vomiting. තුන්වෙනි එක Third plague, මුළු ශරීරෙම කසලා ගඩු කුෂ්ඨ වගේ දාන රෝගයක් ඇති වෙනවා. ඒක ප්‍රතිකාර හොයාගන්න බෑ. entire body will be having a rash and itching, no treatments for that. ඒ වගේම තමයි බඩ සහ පාද ඉදිමෙලා ප්‍රතිකාර හොයාගන්න බැරුව ලෙඩ හොයාගන්න බැරුව මිනිස්සු මැරෙන්න යනවා. Tummy and legs will be swollen and without getting treatment and diagnosing, people are dying. ඒ වගේම හුස්ම ගන්න අපහසු වෙලා සෑහෙන අය මැරෙන්න යනවා. Due to breathing difficulties, a lot of people are going to die. ඒ ඔක්කොට වඩා භයානක දෙයක් මම අද එළිදරව් කරන්න යනවා. Today I'm going to reveal a utmost dangerous මට thing. අහුම්කම් දෙන්න. Listen to me. ඔබ බය වෙන්න මං කියන දෙයට. You will be afraid, terrified what I say. සියදි විහානි කර ගැනීමේ ආත්මය ශ්‍රී ලංකාවට ඇතුල් වුණා. Spirit of committing suicide entered Sri Lanka. ශ්‍රී ලංකාවේ මතු අනාගතයේ සියදි විහානි කර ගැනීම නිත්‍යානුකූලව අවසර දෙන්නට යනවා. ඒක මම දකිනවා. I'm saying that in Sri Lanka future they are going to legalize that committing suicide. ඒ විතරක් නෙමෙයි ලංකාවේ වැඩිම සියදි විහානි කරගෙන මැරෙන්න යන වසර බවට පත් වෙන්නේ 2026යි. 2026 will be the majority will be committing suicide. අපි භයානක වසරකට මුහුණ දෙන්න යනවා. We are going to face your utmost dangerous year. විශේෂයෙන් දරුවන් දෙමව්පියන්ට කීකුරු වෙන්නේ නැති මුරණ්ඩු දේශයකට 2026 අපි ඇතුල් වෙන්නේ. Especially we are entering into a land stubborn children are very stubborn and not obeying to their dead parents at all. ඒ විතරක් නෙමෙයි ගොඩක් නිවස්වල අඳෝනා හෙන වසරක් ලෙස සීජී සභාවට සමාවෙන ශ්‍රී ලංකා දේශයට ඇතුල් වෙන්න To යනවා. Sri Lanka it will be a lamenting year. ඒ අතරේ Meanwhile, මේවයින් අපි ගැලවෙන පිණිස for us to save out of this, අපි කුමක්ද කළ යුත්තේ යන්න මම දැන් ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔබට කියන්න යනවා. now I'm going to reveal to you what we are supposed to do for this. මම ඔබට පැහැදිලිව මේ කතා කරන පණිවිඩය මේ අවුරුද්දේ හැමදාම අහන්න. Clearly listen to this message that I'm talking to you every day in the මේ year. පණිවිඩය ගෙදර ගිහිල්ලා නැවත හිමින් අහන්න. Again, slowly listen to this message after you go මේ home. පණිවිඩය නිසංසලේ හෙට දවසේ ආය අහන්න. In a calm and quiet mindset, listen tomorrow to this message. මා ඔබට මේ කතා කරන පණිවිඩය ඔබට 2026 පළඳනාවක් විදියට ක්‍රියාත්මක කරන්න. You put it, execute this message as an ornament next year. මගේ මාර්තුකාව My topic, විනාශ වෙන ලෝකයේ සඳහා දෙවියන් වහන්සේගේ ප්‍රේමයයි. God's love for the destroying world. විනාශ වෙන ලෝකයේ සඳහා දෙවියන් වහන්සේගේ ප්‍රේමයයි. God's love to the destroying world. යොහන් 3 වෙනි පරිච්ඡේදයේ 16 සිට 21 දක්වා මම ඊට ස්වල්ප පද ටිකක් තෝරාගෙන තිබෙනවා. John chapter 3 from verse 16 to 21, I have a couple of verses. ස්වාමිනී 2026ට ඔබ මේ පණිවිඩය අභිෂේක කළ මැනව. Lord, you bless this message for 2026. ස්වාමිනී 2026 ලෝකවාසී
ජනතාවට මේ පණිවිඩය ආශිර්වාද කළ මැනව. Lord, make it a blessing to this world, people in this 2026. ස්වාමිනී මේ පණිවිඩය අපෙන් හොරකම් කරන්න හදන යක්ෂගේ බලය බැඳ දමනවා. Lord, I bind the power of Satan who is trying to steal this message from දැන් us. ඔබගේ වචනය පහදා දීමේ ආලේපය මට දෙන්න. Now give me the anointing of explaining your යේසුස් word. වහන්සේගේ නාමයෙන්. In the name of Jesus. මේ Amen. පණිවිඩය අවුරුද්ද පුරා කරන අය ආරක්ෂා වෙයි. You will be secured, who will be executing this message throughout the year. 2026ට අනාගත වාක්‍යයේ පණිවිඩය තමයි මේ පණිවිඩය කරන අය තමයි ආරක්ෂා වෙන්නේ, සුව වෙන්නේ, සඵල වෙන්නේ. Prophetic message of 2026 who are executing this message will be healing and protected. ඒ නිසා මම 2026 වසර Therefore the year 2026, මං ඔබට පෙර කිව්වා ආందోලනාත්මක දෙයක් මං කරන්න යනවා කියලා. I mentioned you earlier, I'm going to do something controversial. මම 2026 මුළුමනින්ම සුභාරංචි සේවය සඳහා වෙන් වෙන්න යනවා. Year 2026 will be totally gospel evangelism. It will be totally called. මම බොහෝ දේවල් වෙනස් කරන්න යනවා. I'm going to change most of the things. ඒ වෙනස් කරන ඒවා සමහර ඒවා මම මෙතන කියයි, සමහර ඒවා මෙතන කියන්නේ නැහැ. Some changes I might announce here, some I will not. නමුත් ඔබ මේ මම කියන ව්‍යසනයන් වලින් අම්මේ ඔබේ පුතා බේරගන්න කැමති නම්, Mother, if you are willing to save your son from the තාත්තේ දුව disasters, බේරගන්න කැමති නම්, Father, if you are willing to save your daughter, ඇදිහිලවන්තයනි ඔබගේ ජීවිතේ ආරක්ෂිතව සුවයෙන් ඉන්න කැමති නම්, believers, if you wish to have a secured and safe මම healthy කියන life, දේ ලබන අවුරුද්දේ ඔයා හෙට උදෑසන ඉඳලා කරන්න. from tomorrow morning itself, you need to start what I say. මම යොහන් 3:16 දැන් පටන් ගන්නවා. I'm start from John chapter 3 verse 16 onwards. අපි මේ පදේ යොහන් 3:16 කියමු. John chapter 3 verse 16, let's read out. බලන්න මේ පදය. See, look at this verse. මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතික පුත්‍රයා දෙනතරම් ලෝකයට ප්‍රේම For කළසේක. God so loved the world that he gave the begotten son, එසේ කළේ උන්වහන්සේ කෙරේ අදහන්නා සැමදිනා විනාශ නොවි ජීවනය that ලබන්නයි. whosoever believed in him should not ඉරක් perish. ගහගන්න Everlasting විනාශ life. වෙන්නේ නැති කණ්ඩායමක් ඉන්නවා. Underline, there's a group they are never මොනම destroyed. හේතුවක් නිසා විනාශ වෙන්නේ නැති කණ්ඩායමක් ඉන්නවා. There's a group they are not destroyed due to what විනාශ වෙන්නේ නැති එකම කණ්ඩායම තමයි දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන අය. those are believing in God, they will be never destroyed. Amen. ඒක කවදාවත් බොරු වෙන්නේ නැහැ. It will never be lying. දෙවියන් වහන්සේගේ වචනේ බොරු කරන්න කාටවත් බෑ. No one can make God's word lie. යම් කෙනෙක් විනාශ වෙනවා නම් විනාශයක් තේරෙනවා නම් ඔබට හිතනවා නම් විනාශ වෙන්න යන්නේ කියලා ඔබ යේසුස් වහන්සේ කෙරේ අදහ ගන්න. You believe in Jesus if you feel like you're about to destroy. යේසුස් වහන්සේ අදහන අය Those are believing in Jesus. 2026 දිනන්න යනවා. They're going to win in 2026. Amen. යේසුස් වහන්සේ අදහන අය තමයි කේසලා 2026 දිනන්න යන්නේ. They shall until 2026 who are believing in Jesus only be මේ winning. රට Amen. අපිට දිනවන්න පුළුවන්. මේ රට අපිට ආරක්ෂා කරන්න පුළුවන්. එකම උත්තරය යේසුස් වහන්සේ. One and only answer we can save the country is Jesus. සියලු රෝගවලට සුවේ සමග අනාගතයේ හෙළිදරව් කරන මහා දිව්‍ය හෙළිදරව්වේ මොහොත ඔබේ ජීවිතය ගැන ඔබට සම්පූර්ණ අනාගත හෙළිදරව්වක් ලබා ගැනීමට අහස පොළොව නැව් ජීවමාන දෙවිඳුන් බලවත් කොට අභිෂේක කළ අනාගත වතුරු දේවගති WLD කීල්සිතුමා මගින් ඔබගේ ජීවිතේ පරාජයට හේතු හා ජය ලබා ගන්නා මාර්ගය ඔබගේ අනාගතයේ කෙබඳු අනාගතයක් දැයි දැනගන්න පිණිස ඔබගේ දුවගේ පුතාගේ අනාගතය මඟ දැනගන්න පිණිස ඔබගේ විවාහය තුළ අනාගතය දැන ගැනීමට ඔබට සිදුවී ඇති සිදුවෙන්නට යන සියල්ල හෙළිදරව් කර ගැනීමට ඒ විතරක් නොවේ ඔබගේ සුව නොවන රෝගවන පිළිකාවට දිව්‍ය සුවය වකුගඩු රෝගයට දිව්‍ය සුවය දිවැඩියාව හෘදයාබාධ සහ පරම්පරා රෝගවලට සුවය ඔබට විසඳා ගැනීමට නොහැකි ගැටලුවලට එවැන්නේම විසඳුම් ඔබගේ ශරීරයේ ඇති සෑම රෝග ශාපවලට පවුලටම විසඳුම් හදිහූනියම් යක්ෂ බන්ධන සහ අන්‍ය වින පොඩි වින වලින් පවුලේ සැමට සුවය විතරක් නොවේ මානසික වද බන්ධන වලින්ද සම්පූර්ණ සුවය කොහෙද මේ ස්ථානය ඔන්න වීඩියෝවේ දක්වන්නට තිබෙනවා දැම්ම ඔබේ හලුවන්ට ඉහෙලියන්ට හෝ මේ අවශ්‍යයට දැම්මම ෂෙයා කරන්න ගේසු පිහිටයි